back to my YouTube channel. ඉතින් අද ඔක්කොටම කලින් මම නාලා ඉන්නේ. හිත කොණ්ඩේ වේලෙන ටිකක් කඩන් ඉන්නවා. ඉස්කෝලේ වැඩ වගේක් තියනවා කරන්න. එහෙනම් අපි ඒ ටික කරලා වැඩ පටන් ගමු. දැන් මම පාඩම් කරන්න යන්නේ. මේ කොණ්ඩේ කඩාගෙන මට ඒ වැඩේ කරන්න බෑ. ඒ හින්දා මම බැලුවේ පොඩි කට්ටක් ගහ ගන්න කොණ්ඩේ උස්සලා තියලා ඊට පස්සේ අපේ පාඩම් වැඩ ටික පටන් ගමු. මම මෙච්චරලා පාඩම් කරේ විද්‍යාව. දැන් මම දෙවෙනි සබ්ජෙක්ට් එකට මාරු වෙන්න හදන්නේ. ඊළඟට මම සබ්ජෙක්ට් එක තෝරගත්තේ පාඩම් ගන්න ඉතිහාසය. ඒ වැඩේ යන ගමන් මට තියෙනවා මට ආව ඕඩර් එකක් ඔයාලත් එක්කම බෙදා ගන්න. මේ ඕඩර් එක ඇත්තටම මම ගොඩක් කල් බලන් හිටියා එනකන්. දාපු දවසේ ඉඳන් මේ දැන් ඒද කියලා බල හිටපු ඕඩර් එකක්. ඒ එක දෙයක් මේකේ තියෙන හින්දා ඒක මම අන්තිමට මාට පෙන්නන්න ඒ තියෙන එක අනිත් ඒවා ටික කලින් පෙන්නලා බලමු මුලින්ම මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙන්නේ ස්ප්‍රේ පෙන් එකක්. මේක ලියන්නත් පුළුවන්, පෑන තියනවා ලියන්නත් පුළුවන්. ඒ වගේම මේකට වතුර දාලා හරි පර්ෆියුම් දාලා හරි ස්ප්‍රේ කරන්නත් පුළුවන්. දෙවෙනියට මේක නම් ඔන මොකක් කියලාද හිතන්නේ? හයිලයිටර් එකක් වගේ නේද? නෑ, හයිලයිට් එකක් නෙමෙයි. මේක පොඩි සීස් එකක් නෙමෙයි. ඒ කියන්නේ කතුරක්. මේක මං හිතුවා මගේ පර්ස් එකට ගොඩක් වැදගත් වෙයි කියලා. මොන පර්ස් එකද කියලා ඉස්සරහට බලන්නකෝ. මේක හොඳට කැපෙනවා. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ පිම්පල් පැචස්. මේවා අර පිම්පල් ආවයින් පස්සේ ඒවට අලවන එකක්. මම මේක නම් ආසාවට තමයි ඕඩර් කරලා බැලුවේ. මේක ගන්න මිටම එකක් නෙමෙයි. ඒක ගද්දී ආව හින්දා ආසාවට තමයි try කරලා බලන්න කියලා ගත්තේ. මම මේක තාම try කරේ නෑ. try කරලා බලලා වලට කියන්න හොඳද කියලා.
ඊළඟට ලස්සන පර්පල් කලර් බ්‍රේස්ලට් එකක් දැම්මා. මම හිතුවට වඩා ලස්සනයි මේක පැස්ටල් තීම් එකට ලස්සන කලර් එකක් තියෙන්නේ. ඩාර්ක් නැහැ. ෆොටෝ එකේ තිබෙ ඩාර්ක් විදිහට. මට ඕනේ උනේ පොඩ්ඩක් ලා පාට එකක්. ඒ වගේම ලා පාට බ්‍රේස්ලට් එකක්. මේක මාරම ලස්සනයි. අර පෑන වගේ පර්ෆියුම් බෝතලයක් වගේම මේ මම පොඩක් කියුට් පර්ෆියුම් බෝතල් එකකුත් දැම්මා. මේ ඒක මේකටත් වෝටර් දාන්න පුළුවන්. වගේම පර්ෆියුම් මොන හරි දාලා ස්ප්‍රේ කරන්න ගන්නත් පුළුවන්. මම අරක ගත්තේ ඉස්කෝලේ අරන් යන්න. يعني ඉස්කෝලේදී මම නිම්මත වගේ ආවත් වෝටර් ස්ප්‍රේ කරගන්න තමයි ඒක ගත්තේ. පර්ෆියුම් දාන්න නෑ. මේක ගත්තේ කාමරේ මම මේසෙකින් තියාගන්න. මේක බ්ලූ ඉන්ක් පෙන් එකක්. ඉරේසබල් පෙන් කියන්නේ මේ වටා ඉරේසබල් පෙන් එකක්. මේක ලස්සනයි කියුට් ඉස්තටික් හින්දා තමයි ඕඩර් කරේ. මේකත් ගොඩක් ෂෝක්. අතේ ලියවෙන්නේ නෑ ළමයි. මම ඔයාලට කොලේකම ලියලා පෙන්නන්නම්. අතේ ලියුවට ලියවෙන්නේ නෑ. ඊළඟට තමයි මං ආසම අයිටම් එක තියෙන්නේ. මේක තමයි මං එනකම් බලන් හිටියේ. මේක හින්දා තමයි. මේක ලස්සන ඊස්ටරික් පෙන්සිල් කේස් එකක්. මං ගොඩක් අවස්ථාවල දැකලා තියෙනවා ඊළඟට කියන පර්ස් එක. ඒකත් ඒ වගේම මේකේ ලොකු ස්පේස් එකක් තියෙනවා කොහොමද බඩු ප්‍රමාණයක් දාගන්න. ඒ හින්දා තමයි මම මේක ඕඩර් කරේ. ලස්සන කලර්ස් ගොඩකින් තිබ්බා. කලෙක්ෂන් ගොඩක් තිබ්බා මේකේ කලර්ස්. මම ඕඩර් කරේ මෙන්න මේ ග්‍රීන් කලර් එක. මේක හරිම ලස්සනයි. ගොඩක් ඉඩ තියෙනවා. මම මේක ඊළඟ අවුරුද්දේ පාවිච්චි කරන්න හිතාගෙන තියෙනවා. බට් මේ අවුරුද්දෙන් පාවිච්චි වෙයිද දන්නේ නැහැ මගේ අතින්. ඒ තරම් මම මේකට ගොඩක් කැමතියි. බලද්දි ඔයාලටම පේනවා ඇති මේකේ තියෙන ඉඩ ප්‍රමාණය. මේ ඉස්සරහත් දාන්න පුළුවන්. එතනත් ඉඩ තියෙනවා. ඔන්න තියෙනවා ඕඩර් එකේ තිබ්බ අයිටම්ස් ඔක්කොම. හරි එහෙනම් නවත්තපු තැනට. මං සිංහල පාඩම් කරලා ඉවරයි. ඔන්න එහෙනම් අදට සබ්ජෙක්ට් 3ක් මං පාඩම් කරා. හරි මට තව ගණන් පන්තියේ වැඩ වගේක් තියෙනවා. එහෙනම් ඒ ටිකත් වෙලාව තියෙන හින්දා ඉවර කරනවා කියලා හිතුවා.
ඒ වැඩ ඉවරයි. මට තව චූටි වැඩ 2 3ක් ගන්න තියෙනවා. හෙට තියෙන වැඩ නෙමේ මේවා ඉස්කෝලේ වැඩ. ඊළඟ දවසේ තියෙනවා. ඊට පස්සේ මේ සතියේ දීලා තියෙනවා තව. ඒ ටිකත් ඔහොමම ඉවර කරලා දානවා. ඔයාලා එන්න මාත් එක්කන් අයිස් ටිකක් කකා වැඩ කරන්න. එහෙනම් අපි වැඩ ටික පටන් ගමු. ඕකේ. අදට මගේ වැඩ ඉවරයි. එහෙනම් සින්දුවක් අහන ගමන් මම අදට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. ඊළඟ vlog එකෙන් හම්බෙමු. goodbye.